මේ මාධ්‍ය ආරම්භ වෙන්න කලින් මේ සමාජ මාධ්‍ය පැතිරෙන්න කලින් තිබ්බ ළමා හිංසනය. ඒ කාට කියන්නද? තාප්පෙන් බැඳලා බිත්ති හතරට වැඩකාර පොඩි එකෙක් කොටු වුණාට පස්සේ ඒ ළමයා වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැහැ. ඔය ළමයා කවුරුන්ද? අපිමයි සංසාරේ. දුවේ පුතේ පින්වතුනි, නුඹලා මේ අත්දකින්නේ මේ මොහොතේ ආවකාලික විවේකයක්. ඉන්ටර්වල් එකක ඉන්නේ. ගුටි කන්න නැතුව මේ ඉන්නේ ඉන්ටර්වල් එක. සැනසෙල්ල ඉඳගෙන ඉන්නේ ඉන්ටර්වල් එක. නුඹලා වෙනුවෙන් දුක බලාගෙන ඉන්නවා. ඕක තමයි සංසාරේ කියන්නේ. තාප්පෙන් වටවිච්ච ගෙදරක් ගැන අසල්වැසියන්ට සැක හිතුණා. ඒ මිනිස්සු කීප දෙනෙක් කතා වෙලා තාප්පෙන් පැන්නා. අර මිනිස්සු වැඩට යනවා එනවා. ගේ වටේ ඇවිදගෙන යනකොට බලු කූඩුවේ කෑ ගහනවා. බලනකොට අවුරුදු 80ක අම්මා බලු කූඩුවේ දාලා. තමන්ගේම මව් බලු කූඩුවේ දාලා තැටියට කෑම කූඩුව ඇතුලට දාලා දොර වහලා යනවා ළමයි. ඒ මව් කවුරුද? ඒ මව් අනහි අපි. තමන්ගේම දරුවෝ ඒ වාගේ අපිව කූඩු කරලා බල්ලන්ටත් අන්ත පහත් සැලකිල්ලෙන් අපි විඳවපු ජීවිත අනන්තයි අප්‍රමාණයි. අනන්තයි අප්‍රමාණයි.